දැන් අවධානය අඹුලුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ 30 වන සංවත්සරයට සමගාමීව පැවති වැඩසටහනක් පිළිබඳවයි. එහි රූපරාමු ගෙනීමට සූදානම් මහනුවර මොජෝෆෝස් වාර්තාකරු තරිඳු වික්‍රමසිංහ. ශ්‍රී ලංකාවේ 4 වන රාජ්‍ය විදිහට සැලකන්නේ ගම්පල රාජධානිය. මා මේ මොහොතේ ඉන්නේ ගම්පල රාජධානිය තුල. දේශීය ජනතාවගේ සහ විදේශ ජනතාවගේ ඉතාමත්ම ආකර්ෂණීය දිනාගත් ස්ථානයක් තමයි ගම්පල අඹුලුවාව කියලා කියන්නේ. අපි හැමෝම දන්න අඹුලුවාව ගැන තමයි අද දවසේදී අපි කතා කරන්නේ. අඹුලුවාව සහ ජෛව විවිධත්ව සංකීර්ණයට අවුරුදු 30ක් පිරීම නිමිති කොටගෙන විශේෂ වැඩසටහන් මාලාවක් සිදු කරනවා. ඒ අතරින් ප්‍රමුඛත්වයේ ගත්ත කාරණාවක් තමයි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් සහ ජාත්‍යන්තර පුස්තකාලයක් සඳහා මුල්ගල තැබීම. ඔබට මාගේ මේ පිටුපසින් පෙනෙන්නට තිබෙන්නේ එම මුල්ගල තැබූ ස්ථානයයි. ඒ වගේම අවුරුදු 30ක් පිරීම නිමිත්තෙන් පිරිස් සජ්ජායනාවක්, දානමය පින්කමක් ආදී කටයුතු රාශියක් මෙම ස්ථානයේදී පැවැත්වුණා. අම්බුලුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ 30 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක් පැවැත්වුණා. අම්බුලුවාව ගොවිජන තුරුද ඉදිකිරීම ආරම්භ කළේ 1998 කුළුණු සිල් ඉදිකිරීම සඳහා දේවු තම නිර්මාණාත්මක චින්තනය ලබා දෙමින් එහි ඉදිකිරීම ඉතා කෙටි කාලයක් තුළ නිම කිරීමට සමත් විය. මෙම ගොවිජන කුළුණේ ශක්තිය පිළිබඳව මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහතිකයක් දී තිබේ. එමෙන්ම වාර්ෂික නඩත්තු කටයුතු කරන අතර වසර 3කට පරක් ඉංජිනේරු විශේෂඥයින් මෙම කුළුණු පරීක්ෂා කර තත්ත්ව වාර්තාවක් නිකුත් කිරීම. ඒ අනුව එහිදී ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයකට හා පුස්තකාලයකට මුල්ගල් තැබුණා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන්ගේ හා ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනිකායේ මහානායක මකුලෑවේ විමලනාහිමි සහ ශාමෝපාලි මහනිකායේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි සහ අස්කිරි පාර්ශවයේ අනුනායක වෙනරුවේ උපාලි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් වැඩසටහන පවත්වා තිබෙනවා. අට්ඨ පුරිස පුද්ගලා